පරන්තන්හි බලය අත්පත් කර ගැනීමට 58 වන සේනාංකයේ රණවිරුවෝ සමත් වෙති. දින කිහිපයක් පැවති දරුණු සටනකින් පසු පරන්තන් LTT අවසන් ආරක්ෂක වළල්ලද බිඳ දමමින් බලය අත්පත් කර ගැනීමට රණවිරුවෝ සමත් වූහ. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අපි සම්බන්ධ කර ගන්නවා එහි සිටින රජිත් ජයසුන්දර. LTT සංවිධානයේ පාලනයෙන් නැතුව තිබුණ පරන්තන් ප්‍රදේශය අද විරෝධ රණවිරුවන් විසින් මුළුමනින්ම අත්පත් කරගත්තා. වසර 10කට පසුව තමයි පරන්තන් ප්‍රදේශය මෙසේ හමුදා පාලනයෙන් නතු කර ගැනීමට 58 වන සේනාංකයේ විරෝධ රණවිරුවන් සමත් වුණේ. 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතුව පෙරමුණු කීපයකින් ගමන්ගත් විරෝධ රණවිරුවන් 6 වන ගැමුණු හේවා බලෑනිය, 9 වන ගැමුණු හේවා බලෑනිය, 12 වන ගැමුණු හේවා බලෑනිය සහ 17 වන ගැමුණු හේවා බලෑනියත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 8 වන සිංහ රෙජිමෙන්තුව සහ 10 වන ගජපා රෙජිමෙන්තුව මෙන්ම 12 වන ගජපා රෙජිමෙන්තුව යන රෙජිමෙන්තුව නිලධාරීන් සහ ඒකක මෙම ජයග්‍රහණය වාර්තා කර ගැනීම සඳහා පෙරමුණ ගෙන තිබුණා. පරන්තන් මන්සන්දියේ සිට මුලදී උත්තරදේශයටත් කිරිලොච්චිය හරහා ඒ9 මාර්ගය ඔස්සේ වවුනියාවට මෙන්ම පුරලින් ප්‍රදේශයටත් ඒ9 මාර්ගය ඔස්සේ අලිමංකඩ සහ යාපන ප්‍රදේශවලට ගමන් කිරීමේ පහසුකම් තිබෙනවා. මෙම ගමනාගමන කටයුතු සියල්ල මේ සමගින් අවහිර කළ ආරක්ෂකංශ තවත් පැති කිහිපයකින් ඉදිරියට ගමන් කරමින් ත්‍රස්තවාදී ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. හමුදාවේ ගමන් මගට සහාය පළ කරමින් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා මගින් අධිනේද කොටි ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර කිහිපයක්ම එල්ල කරනු ලැබුවා. පරන්තන් ප්‍රදේශයේ මුදා ගැනීම සමග LTT සමාජිකයන් තවදුරටත් පොළොන්නරුව ප්‍රදේශයට පසුබසිමින් සිටින බව සටන් පෙරමුණේ සිටින සේනාංක පවසනවා. තුෂාර සම්පත් ඩී.ජී. ගුණසේන සමගින් මම රංජිත් ජයසුන්දර ආරක්ෂක කංශ මුදාගත් පරන්තන් ප්‍රදේශයේ සිට